Minesh-shaytanir-rajim. Bismillahir-rahmanir-rahim. Alhamdulillahi rabbil alamin. Assalatu wassalamu ala sayyidina Muhammadin wa ala alihi wa sahbihi wa sallam. Rabbi zidni ilma, Rabbi zidni ilma, Rabbi zidni ilma. Assalamu alaikum wa rahmatullahi wa barakatuhu. Spoken Arabic certificate course එකේ අද අපි 16 වෙනි ක්ලාස් එකේ ඉන්නවා. So මේ ක්ලාස් එකෙත් අපි හැමදාම වගේ ඔයාලට ලේසියෙන්ම පාඩම් කරන්න පුළුවන් වචන තමයි අපි මේකේ ඔයාලට උගන්වන්නේ. ඒ නිසා ඔයාලට spoken Arabic ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන්. මුලින්ම ඉහළ කියන්නේ height. කොහොමද අපි අරබික් වලින් කියන්නේ ආලියෝ. ආලි කියන්නේ ඉහළ ආලි. උදාහරණයක් බලන්න. ඉන්නහු ජබලුන් ආලියුන්. ඒ කියන්නේ එය උස කන්දක් පෙන්නලා ඒක උස කන්දක්. කොහොමද කියන්නේ? ඉන්නහු ජබලුන් ආලියුන්. ඊළඟ එක බලන්න. ඔක්ටෝබස් කොහොමද අරබික් වලින් කියන්නේ? أخطبوط කියන්නේ ඔක්ටෝබස්. උදාහරණයක් බලන්න. الأخطبوط යස්බහු ෆිල් මුහීත්. ඒ කියන්නේ ඔක්ටෝබස් ඉන්නේ කොහෙද? ගොඩක්ම ඉන්නේ මුහුදේ පීනනවා. ඔක්ටෝබස් මුහුදේ පීනනවා. අල් උඛ්තුබූතු යස්බහු ෆිල් මුහීත්. ඊළඟ එක බලන්න. මෝරා කොහොමද අරබික් වලින් අපි කියන්නේ? කිර්ෂු කියන්නේ මෝරා. උදාහරණයක් බලන්න. أسماك القرش تصطاد في المياه الضحلة أسماك القرش تصطاد في المياه الضحلة. ඒ කියන්නේ මෝරා ගැඹුරු ජලය තියෙන මුහුදේ තමයි එයාගේ ආහාර හොයාගන්නේ. ඊළඟ එක තල්මසා කොහොමද අපි අරබික් වලින් කියන්නේ? حوت කියන්නේ තල්මහා. උදාහරණයක් බලන්න. الحيتان تصعد للهواء තල්මසා හුලං ගන්න. ඒ කියන්නේ හුලඟට උඩට එනවා. ජලයෙන් උඩට එනවා. තල්මසා හුලඟට ජලයෙන් උඩට එනවා. ඊළඟ එක වලාකුළු. කොහොමද අපි අරබික් වලින් වලාකුළුට කියන්නේ? ගායිම් කියන්නේ වලාකුළු. උදාහරණයක් බලන්න. අල් ජව්වු යුස්බහු ගායිමන් ෆිල් ખાරිජ්. ඒ කියන්නේ කාලගුණය අහසේ වලාකුළු අපිට බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් වැස්සට ඉස්සරින් වලාකුළු එනව නේද? ඒකට අපි කොහොමද කියන්නේ? දැන් නම් කාලගුණයෙන් අහසේ ගොඩාක් වලාකුළු තියෙනවා. කොහොමද කියන්නේ? අල් ජව්වු යුස්බහු ගායිමන් ෆිල් ખાරිජ්. අල් ජව්වු යුස්බහු ගායිමන් ෆිල් ખાරිජ්. ඊළඟ එක කූල්. කොහොමද කියන්නේ අපි? කූල් සීතලට කොහොමද අපි අරබික් වලින් කියන්නේ? බාරිද් කියන්නේ සීතල. උදාහරණයක් බලන්න. අල් ජව්වු හාරුන් නහාරන් වලාකින්නහු බාරිදු ලීලන්. ඒ කියන්නේ දැන් දවල්ට අපිට ගොඩාක් රස්නි නේද? දවල් වරුවේ අපිට ගොඩාක්, ඒ කියන්නේ දවල්ට තියෙන කාලගුණය ගොඩාක් රස්නි. ඒ වගේම රැට තියෙන කාලගුණය ගොඩාක් සීතලයි. අල් ජව්වු හාරුන් නහාරන් වලාකින්නහු බාරිදුන් ලීලන්. ඊළඟ එක බලන්න. මිරිස් జాතියක් නේද? මිරිස් කොහොමද අපි අරබික් වලින් කියන්නේ? ෆිල්ෆිලුන්. ඒකට ඕනි මිරිස් జాතියක් එනවා. ඕනි මිරිස් జాතියකට අපි අරබික් වලින් කියන්නේ ෆිල්ෆිලුන් කියලා කියනවා. හරිද? ෆිල්ෆිලුන්. අෂ්හරු අන්වායින් අල් ෆිල්ෆිලු අඛ්ලර් අව අහ්මර් අව අස්ෆර්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිරිස් ඇවිල්ලා එක්කෝ කොළ පාට නැත්නම් රතු පාට එහෙමත් නැත්නම් කහ පාට කියලා කියනවා. අෂ්හරු අන්වායින් අල් ෆිල්ෆිලු. ඒ කියන්නේ මේ ෆිල්ෆිල් මේ මිරිස් පාට තුنين ගොඩක් පාට වලින් එනවා. ඒ මොන පාටද? අහ්ලර්
අහ්මර්, අස්ෆර්. ඒ කියන්නේ එක්කෝ කොළ පාට නැත්නම් එහෙම නැත්නම් රතු පාට එහෙම නැත්නම් කහ පාට මේ තුන මේ පාට තුනින්ම මිරිස් තියනවා කියලා තමයි අපිට ඒකෙන් කියන්නේ. හයිර් අද අපි ඉගෙන ගත්ත හැම වචනයක්ම ඔයාලා ප්‍රැක්ටිස් කරන එකකින් මේ ස්පෝකන් ඇරබික් පාඩම් කරා ගන්න පුළුවන් වෙනවා. ජසාකුමුල්ලාහු ඛෛරන්. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.